අයිබෝන් channel එක පටන් අරගෙන ඉතාමත් කෙටි කාලයක් ගත වෙලා තියෙන්නේ වීඩියෝ ඉතාමත් සුළු සංඛ්‍යාවක් තමයි දැනට නිකුත් කරලා තියෙන්නේ. නමුත් මේ වෙනකොට subscribersලා 5000 ප්‍රමාණය ඉක්මවලා ගියා. ඉතින් subscribe කරපු නොකරපු සියලු දෙනාටම ස්තුතියි. විශේෂයෙන් subscribe කරපු කට්ටියට සහ මේ වැඩසටහන share කරන ඔබට ඉතාමත් ස්තුතියි. ඒ වගේම ඉල්ලා සිටිනවා තවත් කට්ටියට මේ විදිහට subscribe කරලා වැඩසටහන share කරලා තවදුරටත් මේක ඉස්සරහට ගෙනියන්න සහයෝගය ලබා දෙන්න කියලා. අද මම කතා කරන්න ලෑස්ති වෙන්නේ මේ වර්තමාන ආණ්ඩුව JP එක රටේ විපක්ෂය කෙරෙහි මිනිස්සුන්ගේ පිළිකුල ඇති කරන්න, රටේ මිනිස්සුන්ට වර්තමාන විපක්ෂය ගැන අපිරියාවක් ඇති කරන්න, වැරදි මතයක් ඇති කරන්න ගෙනියන තර්කයක් සහ ඉදිරිපත් කරන අදහසක් පිළිබඳව. ඒ තමයි ආරක්ෂාව. මේ රටේ ආරක්ෂාව ගැනත් ලොකු ගැටලුවක් තියෙනවා. අද අපි මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ මේ රටේ ආරක්ෂාව ගැන නෙවෙයි. අපි අද කතා කරන්න ලෑස්ති වෙන්නේ පුද්ගල ආරක්ෂාව පිළිබඳව. වැලිකම ප්‍රාදේශ සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරව ඝාතනය කරානේ. ඝාතනය කරාට පස්සේ ආණ්ඩුව ඒක පාතාල කැටගරියට දාලා ඒ මරණය සාධාරණීකරණය කරන්න උත්සාහ කරා සහ සාධාරණීකරණය කරා සමාජයේ ඉස්සරහා. ලසන්ත වික්‍රමසේකර මහජන නියෝජිතයෙක් වුණත් එයාට පාතාල ප්‍රශ්න තිබ්බා. ඒක නිසා මේ පාතාලෙන් තමයි මේ ඝාතනය කරේ. ඉතින් ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. මහජන නියෝජිතය වුණත් අපිට ආරක්ෂාව දෙන්න විදියක් නැහැ. පාතාලයේ ගැටුම් ගැන ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ කතන්දරයක් කියලා. ඒක ඒ ගොඩට දාලා අත පිහද ගත්තා. ඊට පස්සේ ලොකෝටම ආපු ප්‍රශ්නේ තමයි ජගත් විතාන සම්බන්ධයෙන් ආපු ප්‍රශ්නේ. ජගත් විතාන කියන්නේ කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ජගත් ඉන්වෙස්ට්මන්ට් කියලා ලොකු ව්‍යාපාරයක් එහෙම කරගෙන යන්නේ ওই ජගත් විතාන මන්ත්‍රීවරයාම තමයි. ජගත් විතාන මන්ත්‍රීවරයාට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා කියලා කතා බහක් ආවට පස්සේ පොලිස්පතිවරයා කියනවා මේ ජගත් විතාන මන්ත්‍රීතුමා මේ මහජන සේවය කරන්න ගිහිල්ලා නෙවෙයි මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. ඔහු මේ පාතාලයටත් සම්බන්ධ, එතකොට කූට ව්‍යාපාර වලට සම්බන්ධ කට්ටියත් එක්ක තියෙන සම්බන්ධකම් නිසා තමයි මේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා අපිට ඕවට ආරක්ෂාව දෙන්න ක්‍රමයක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ කියලා ඒකෙනුත් අත පිහද ගන්න ලෑස්ති වුණා. කොහොම හරි ජගත් විතාන මන්ත්‍රීවරයාට අන්තිමේදී ආරක්ෂාව දීලා තියෙනවා. ඒ වගේම ජගත් විතාන මන්ත්‍රීවරයා කිව්වා පොලිස්පතිතුමා පහුගිය දවසක තිබ්බ සාකච්ඡාවක් වෙලාවේ පොලිස්පතිවරයා කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු කනගාටුව ප්‍රකාශ කරපු බව. දැන් ආණ්ඩුව පැත්තෙන් මොකද්ද කියන්නේ? ආණ්ඩුවේ മന്ത്രിවරු ආරක්ෂාවක් නැතුව ඉන්නවා. ආණ්ඩුවේ മന്ത്രിවරුන්ට පාරේ බැහැලා යන්න පුළුවන්, මිනිස්සු එක්ක ඉන්න පුළුවන්, කතා බහ කරන්න පුළුවන්. ආරක්ෂාව පිළිබඳව කිසි ගැටලුවක් නැහැ. මේ ඔබලා පීරි වගේ සාමාන්‍ය මිනිස්සු විදිහට ඉන්න පුළුවන්. ඇයි විපක්ෂයට විතරක් මේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ? විපක්ෂයට මොකද්ද ආරක්ෂාව ඉල්ලන්න තියෙන හේතුව? දැන් මේගොල්ලෝ කියන්නේ විපක්ෂ മന്ത്രിවරුන්ට කූට ව්‍යාපාරිකයෝ එක්ක සම්බන්ධකම් තියෙනවා, පාතාලය එක්ක සම්බන්ධකම් තියෙනවා. ඒගොල්ලන්ට පාතාලයෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙන මේ ඒගොල්ලොත් එක්ක තියෙන සම්බන්ධකම් නිසා ජාවාරම්කාරයොත් එක්ක සම්බන්ධකම් තියෙනවා. ඒක නිසා මේගොල්ලන්ට මිනිස්සු එක්ක එකට ඉන්න බෑ. මේ මිනිස්සුත් එක්ක පාරේ බැහැලා යන්න බෑ. පොලකට, මගුල් ගෙදරකට, දාන ගෙදරකට තනියම ආරක්ෂාවක් නැතුව යන්න බෑ. ඒක නිසා විපක්ෂය ආරක්ෂාව ඉල්ලනවා. ආණ්ඩුව ඔය කිසිම දෙයකට සම්බන්ධ නැති නිසා ඒගොල්ලන්ට ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් නැහැ. දැන් විපක්ෂයට මිනිස්සු එක්ක ඉන්න බැරි නම්, මිනිස්සු එක්ක කතා බහ කරන්න බැරි නම් ඔය විපක්ෂයේ മന്ത്രിවරු පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ ඡන්දය අරගෙන නෙවෙයිද? අන්න එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. එතකොට ආණ්ඩුවේ ඉන්න മന്ത്രിවරු ඇමතිවරු පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ ඕපපාතිකවද? හරි, ඔය කතා බහ මෙන්න මේ පැත්තට ගෙනියමුකෝ. දැන් මම මේ කියන කාරණේ පිළිබඳව ඉතාමත් හොඳින් අහුම්කම් දෙන්න. ආරක්ෂාව පිළිබඳව මිනිස්සුන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් කොහොමද? නරක වැඩ කරනවා නම් අර ආණ්ඩුව කියන වගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් එන්න පුළුවන්. පාතාලෙත් එක්ක සම්බන්ධ නම්, ජාවාරම්කාරයෝ එක්ක සම්බන්ධ නම්, කූට ව්‍යාපාරිකයෝ එක්ක සම්බන්ධ නම්, අන්න ඒ ව්‍යාපාරික ජාලය, එතකොට පාතාල ජාලයත් එක්ක තියෙන සම්බන්ධතාවල ගැටලු නිසා ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ නරක වැඩ කරන කට්ටියට. දැන් ඔය ආණ්ඩුවේ වගේ හොඳ වැඩ කරන කට්ටියට ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් එන්න බැරිද? එන්න පුළුවන්. එතකොට හොඳ වැඩ කියන්නේ මොනවද? පාතාලයේ නැති කරන්න කටයුතු කරනවා නම්, කූට ව්‍යාපාරිකයෝ නැති කරන්න කටයුතු කරනවා නම්, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට විරුද්ධව කටයුතු කරනවා නම් අන්න ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් ආණ්ඩුව කියන්නේ ඔවුන් කූට ව්‍යාපාරිකයෝ, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ, පාතාල සමාජිකයෝ, දූෂිතයන්ට විරුද්ධව කටයුතු කරනවා කියලානේ.
ඔවුන්ට විරුද්ධව අනපනත් ගේනවා පාර්ලිමේන්තුවේ කෑ ගහනවා සමාජයේ මතයක් අරගෙන යනවා එතකොට ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා අන්න එතකොට ඒගොල්ලන්ටත් ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් එන්න පුළුවන්නේ මොකද පාතාල සමාජිකයෝ දූෂිතයෝ හොර ජාවාරම්කාරයෝ කූට ව්‍යාපාරිකයෝ දූෂිතයෝ දැන් මේගොල්ලන්ගේ මේ ආදායම් මාර්ගවලට ප්‍රශ්න වෙනකොට ඔවුන්ගේ ජීවිතවලට ප්‍රශ්නයක් වෙනකොට ඔවුන් නිකන් ඉන්නවද දැන් මේවා කෝටි ගණන් වලින් ප්‍රකෝටි ගණන් වලින් මිලියන් වලින් බිලියන් වලින් ට්‍රිලියන් වලින් මුදල් ගොඩ ගැහෙන ව්‍යාපාරනේ එතකොට ඔවුන්ට ඒවා නැති වෙනවා කියන්නේ ඔවුන්ගේ ව්‍යාපාර ජාලයන් කඩාගෙන වැටෙනවා ඔවුන්ගේ පුද්ගල සම්බන්ධතා කඩාගෙන වැටෙනවා එතකොට ඔවුන්ට ප්‍රශ්නයක් වෙනවා ඔවුන්ට ප්‍රශ්නයක් වෙනකොට උන් නිකන් ඉන්නේ නැහනේ උනුත් එකට එක කරනවනේ අන්න එතකොට ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් එනවා. ඔන්න ඔහොම තමයි හොඳ වැඩ කරන ආණ්ඩුවට ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් එන්නේ. දැන් ආණ්ඩුවේ മന്ത്രിවරුන්ට ඇමතිවරුන්ට එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ කියන එකේ තේරුම ඒගොල්ලෝ සමාජයට කොච්චර පෙන්වන්න හැදුවත් මේවත් එක්ක ගැටෙනවා, ගැටණේ වෙනවා, ප්‍රශ්න දාගන්නවා, උන්ට කෙලවන්න උත්සාහ කරනවා කියලා. ඇත්තටම එහෙම එකක් කරන්නේ නැති නිසා. නිකන් උදාහරණයකට ගන්නකෝ මම මත්ද්‍රව්‍ය වෙළඳම් කරන මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක් කියලා. එතකොට මගේ මත්ද්‍රව්‍ය කෝටි ප්‍රකෝටි ගාණක් රට පුරා ව්‍යාප්ත වෙනවා. එතකොට මගෙත් එක්ක මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය ඉන්නවා. එතකොට මගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට විරුද්ධව ආණ්ඩුවේ කෙනෙක් മന്ത്രി කෙනෙක් ගිහිල්ලා පාර්ලිමේන්තුවේ කතා කරනවා නම් ඒකට විරුද්ධව අනපනත් ගේනවා නම් මට කෝටි ගාණක් නැති වෙනකොට මන් නිකන් ඉන්නවද නෑ මම ගිහිල්ලා ඒ മന്ത്രിට එක්කෝ ජීවිත තර්ජනයක් කරන්න එක්කෝ ශාරීරික හිංසාවක් කරන්න අඩුම තරමේ පවුලේ කෙනෙක්ට හරි කරදරයක් කරන්න ඒ තුලින් ඔහුට බලපෑමක් කරන්න මම උත්සාහ ගන්නවා මොකද මම කැමති නෑනේ මට කෝටි ගාණක් නැති වෙනවට මට ප්‍රශ්නයක් නැත්නම් මම ඒගොල්ලන්ට කරදර කරන්න යන්නෙත් නෑ දැන් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෑ කියන්නේ මට ප්‍රශ්නයක් නෑ කියන එක අන්න තේරෙනව නේද ආණ්ඩුව මේවට විරුද්ධව කටයුතු කරන්නේ නැහැ කියන එක. විපක්ෂයේ മന്ത്രിවරු පාර්ලිමේන්තුවේදී කෑ ගහනවා. විපක්ෂයේ മന്ത്രിවරු ආණ්ඩුව කරන දේවල් වලට විරුද්ධව කතා කරනවා. එතකොට පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා පාර්ලිමේන්තු මුක්තිය දෙනවනේ. ඒක ASCII ඉඳගෙන විවිධ අනාවරණයන් කරනවා. එතකොට ඔවුන්ට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ නැද්ද? ජාවාරම්කාරයන්ගේ ලිස්ට් එකක් පාතාල සමාජිකයන්ගේ ලිස්ට් එකක් ගෙනල්ලා පාර්ලිමේන්තුවේ කියවුවොත් ඊළඟ දවසේ ඉඳන් ඒගොල්ලන්ට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් එනවා. අන්න එතකොට ආරක්ෂාව ඕනේ කරනවා. එහෙම මොකුත් කරන්නේ නැතුව පොල්ලෙලි වගේ JP කාරෝ ටික වගේ පාර්ලිමේන්තුවට වෙලා ඉන්නවා නම් එහෙම ආරක්ෂාව පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉස්සර ඉඳන්ම පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ට මන් දන්න තරමින් නම් ආරක්ෂකයෝ දෙන්නෙත් දුන්නා. ඇමතිවරුන්ට නියෝජ්‍ය ඇමතිවරුන්ට ආරක්ෂාවක් දුන්නනේ. අපේ චරිත් අබේසිංහට රූපවාහිනී මාධ්‍යයකදී ගිහිල්ලා කතා කරලා ලොකු ප්‍රශ්නයක් වුණෙත් ඕකනේ චරිත් අබේසිංහගෙන් ඇහුවා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුණොත් පිස්තෝලයක් ගන්නවද කියලා චරිත් අබේසිංහ කිව්වා ඔව් ගන්නවා කියලා හරි චරිත් අබේසිංහ කියපු කතාව හරි පාර්ලිමේන්තුවට ගිහිල්ලා හොරු දූෂිතයෝ වංචාකාරයෝ ගැන කියනවා නම් උන්ගේ තර්ජන එනවා නම් ඉතින් ආණ්ඩුවෙන් ආරක්ෂා කරන්න නැත්තම් පිස්තෝලයක් ඕනේ කරනවා මම මේ කියන කතාව ඉතාමත් සාවධානව අහගෙන ඉන්නකො මම මේ පුංචි සරල උදාහරණයකින් පෙන්නන්නේ ආණ්ඩුව කොහොමද මිනිස්සුන්ට කොකා පෙන්නන්නේ කියලා. ආණ්ඩුව කයිවාරු ගැහුවට මිනිස්සුන් අන්දන්න එක එක ෂෝ දැම්මට මේක කරන්නේ නැහැ කියන එකට හොඳ උදාහරණයක් මේක. දැන් හිතන්න මම මේ රටේ ජනාධිපති වුණා කියලා. මම මේ වර්තමාන ජනාධිපතිතුමා කියනවා වගේ පාතාලේ එක්ක හැප්පෙනවනම් හැප්පිලා බලමුකෝ කියලානේ කිව්වේ. හැප්පෙනවනම් ජාවාරම්කාරයෝ එක්ක හැප්පෙනවනම් කුඩුකාරයෝ එක්ක හැප්පෙනවනම් වංචනිකයෝ එක්ක හැප්පෙනවනම් දැන් මේ අවුරුදු ගාණක් තිබ්බ ලොකු මේ ජාලයක් නේ මේ හරි කොම්ප්ලිකේටඩ් ජාලයක් නේ එතකොට ඕකත් එක්ක හැප්පෙනකොට මට මගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් එනවනේ මම මේ රටේ ජනාධිපතිවරයා විදිහට ওই ප්‍රශ්නෙට අත ගහනවා නම් මම මගේ ආරක්ෂාව දෙගුණයක් කරගන්නවා මොකද ඔක්කොටම කලින් මම ආරක්ෂා වෙලා ඉන්න ඕනේ ඒ විතරක් නෙවෙයි මම මගේ පවුලේ අයගේ ආරක්ෂාවත් දැඩි කරනවා. පුළුවන් නම් මං ගෙදර බල්ලටත් ආරක්ෂාවක් දෙනවා. මම පද්මලා පුද්බලා හුද්බලා එක්ක හැප්පෙනවා නම් මට මගේ ළමයව පාරේ බස් එකේ ඉස්කෝලේ යවන්න බෑ. ඉස්කෝලේ යවලා ගෙන්න ගන්න බෑ. හන්දියේ කඩේට යවන්න බෑ.
මොකද ඒ මිනිස්සුන්ගෙන් මගේ පවුලේ කට්ටියට තර්ජනයක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මම එහෙම කෙනෙක් අල්ලගෙන ගිහිල්ලා මගේ ළමයෙක් හරි කවුරු හරි ඉස්කෝලේ යනකොට අල්ලගෙන ගිහිල්ලා එක්කෝ පවුලේ අම්මා තාත්තා හරි බිරිඳ හරි කවුරු හරි කෙනෙක් අල්ලගෙන ගිහිල්ලා මේ කප්පමක් ගන්න ලෑස්ති වුණොත් මට තර්ජනයක් කරන්න ලෑස්ති වුණොත් මම කොහොමද මගේ වැඩ ටික කරගෙන යන්නේ? ජනාධිපතිවරයාට දුර කාලය ඇතුළත නඩු දාන්න බෑ කියලා එකකුත් ඇවිල්ලා තියෙන්නේ. මොකද ජනාධිපතිවරයාගේ දුර කාලේ නඩු දැම්මොත් ඒ මිනිස්සයාට උසාවිය යනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැනේ. අන්න ආරක්ෂාවත් ඒ වගේ තමයි. මගේ පවුලේ කට්ටිය ආරක්ෂා වෙලා ඉන්නවා නම් මම ආරක්ෂා වෙලා ඉන්නවා නම් ඒ දේ කරලා තියෙන්න ඕනේ මට රටේ මිනිස්සු ආරක්ෂා කරන්න. ජනාධිපතිතුමා ආරක්ෂාව අඩු කරලා තියෙනවා නම් අර අපි ඇත්තද බුරුද දන්නේ නැහැ. පහුගිය කාලේ අර දළදා ප්‍රදර්ශනය වෙනකොට ජනාධිපතිතුමාගේ අම්මා පොලිමේ ගිහිල්ලා මේ දළදා ප්‍රදර්ශනය බැලුවා කියලා කිව්වනේ. ඒක ලොකුවට හයිලයිට් කරලා සරලකම සුන්දරකමක් විදිහට නෙපෙන්නේ. මගේ අම්මා මම මේ රටේ පාතාලයෝ එක්ක හැප්පෙනකොට කුඩුකාරයෝ එක්ක හැප්පෙනකොට හිස් අතින් ගිහිල්ලා කිසිම ආරක්ෂාවක් නැතුව පොලිමේ ඉන්නවා නම් ඒ මනුස්සයාට කවුරු හරි කික් ඇවිල්ලා වෙඩි තියලා යනවා නම් මම කොහොමද ජනාධිපතිවරයෙක් විදිහට ඒ දේවල් කරන්නේ? කොහොමද මේ රට ආරක්ෂා කරන්නේ? පොල්ලෙලි වලට ආරක්ෂාවේ ගැටලුවක් නැහැ. පොල්ලෙල්ලකට කවුරුත් වෙඩි තියන්නේ නැහැ. හැප්පෙන ශක්තිමත් මිනිහෙක්ට තමයි ආරක්ෂාවේ ප්‍රශ්නයක් එන්නේ. තමුන් ආරක්ෂා නොවි තමුන්ට උදව් කරන മന്ത്രിවරු ආරක්ෂා කරන්නේ නැතුව තමුන්ගේ දේශපාලඥයෝ ආරක්ෂාවක් වෙන්නේ නැතුව ඔහේ පොල්ලෙලි වගේ ඉන්නවා කියන්නේ උන්ට ආරක්ෂාවේ ප්‍රශ්නයක් නැහැ. ආරක්ෂාවේ ප්‍රශ්නයක් නැහැ කියන්නේ මුන් මේ කියන කූට ජාලයන්ට විරුද්ධව වැඩ කරන්නේ නැහැ කියන එක. මේක තර්කයක් වෙන්න පුළුවන්. හැබැයි මේ තර්කය පොඩ්ඩක් ඔල්ලුවට දාලා කල්පනා කරලා බලන්න. තමුන්ට ආරක්ෂාවක් නැහැ කියන්නේ තමුන් ඇත්තටම හැප්පෙන්නේ නැහැ. මේ කරන්නේ රටේ මිනිස්සු අන්දන්න පොඩි ෂෝ එකක් කරන එක. ඔය පාතාලේ කියලා අල්ලන් එනවා එක්කෙනෙක් දෙන්නෙක්. ඌක ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයි. මීට කලිනුත් ගිහිල්ලා අල්ලන් ආවනේ. ගෝඩ්ෆාදර් කියපු මාකදුරේ මදුෂ්වත් ගිහිල්ලා පිටරටක ඉඳන් අල්ලගෙන ආවා. දැනුත් ගිහිල්ලා අල්ලගෙන එනවා. ඊළඟ කාලෙත් ඉස්සරහටත් ගිහිල්ලා අල්ලගෙන එයි. එහෙම මේ පාතාලියෝ ටිකක් අල්ලන් එනවා කියන්නේ ගමේ ඉන්න කුඩුකාරෙක් දෙන්නෙක් අල්ලනවා කියන්නේ මේකත් එක්ක හැප්පෙනවා කියන එක නෙවෙයි. මේක අර ලොකු ජාලයක්. ඒක පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. ඕක තමයි මම අද ගේන තර්කය. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මම මේ කියපු කතාව ඇත්තද බොරුද කියලා. හරි එහෙමනම් ඊළඟ දවසේ තවත් වැඩසටහනකින් හමු වෙමු. ඔබ සැමට ජය වේවා.